ජපානයේ මේ ගෙවෙන්නේ හරිම ලස්සන සීසන් එකක්. ඒ තමයි නත්තල් කාලේ. නත්තල් කාලෙට මේ සැරේ හැම shopping mall එකක්ම නත්තල් සැරසිරි වලින් පිරීලා. ඔන්න අද අපි යන්නේ අපේ අලුතින් ගත්ත ගෙදරට ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකකුයි ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ගන්නයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පුනබෂි වල තියෙන ලයර්පෝඩ් කියන ලොකුම ලොකු shopping mall එකට. යාලට දැන් මේ පේනවා ඇති ක්‍රිස්මස් එකට පුදුමාකාර ලස්සන බඩු තොගයක් දාලා තියෙනවා. ඒ අතරින් මට මෙන්න මේ ෂොප් එකට තමයි එන්න ඕන වෙලා තිබ්බේ. යාලට දැන් මේ පේනවා ඇති ලස්සන මක්ස් ගොඩක්. මම දවසක් TikTok එකේ ඉහළ පහළ යනකොට තමයි මට මේ ෂොප් එක සජෙස්ට් වුණේ. ඉතින් මේ ෂොප් එකේ මට දකින්න ලැබුණේ විශේෂ දෙයක්. ඒ තමයි මේ වගේ ලස්සන මක්ස් පේන්න තියෙනවා. මලි ක්‍රිස්මස් එකට මෙච්චර ලස්සන මක්ස් නම් මට ජපානයේ මම දන්න තැන් වලින් මට දකින්න ලැබිලා තිබ්බේ නැහැ. ඒ නිසාම තමයි මම මෙතනට යන්න තීරණය කළේ. මට එතෙන්ට ගියාට පස්සේ මොන මක් එක ගන්නවද කියලා හිතා ගන්න බැරුව තමයි හිටියේ. හුඟක් කල් ඉඳන් මේ වගේ මක් එකක් ගන්න හිටියේ. මොකද ක්‍රිස්මස් එකට ලස්සන ටෙන්ට්ස් හදනකොට මේ වගේ මග් එකක් තියෙදි තවත් ඒක ක්‍රියේටිව්ව හදන්න පුළුවන් නිසා. ඒත් එක්කම තවත් ලස්සන අයිටම්ස් තිබ්බා. මේ ලස්සන ගේ ඇතුළට ලස්සන කැන්ඩල් එකක් පත්තු කරපුවාම හරිම ලස්සන ලෑම්ප් එකක් වෙනවා. මෙතන තියෙන හැම අයිටම් එකක්ම විශේෂයි. හරිම ලස්සනයි. ඔක්කොම ක්‍රිස්මස් වලට අලුත් අයිටම්ස් වෙනවා. මං නෝමලි මේ වගේ ලස්සන අයිටම්ස් දකින්නේ අපි හැමෝම දන්න ෂීන් එකේ. ඉතින් ෂීන් එකේ තියෙනවට වැඩිය මේ ෂොප් එකේ ලාභෙට අපිට මේ අයිටම්ස් බලා ගන්න පුළුවන්. වගේම ගන්න පුළුවන්. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ මට මේ ෂොප් එකේ තිබිච්ච බඩු ඔක්කොම බලන්න පැයකට වැඩිය වෙලා ගියා. ස්ට්‍රී එකට හැං කරන ලස්සන චූටි ඕනමන්ට්ස් හැම දෙයක්ම මේ ෂොප් එකේ දකින්න ලැබුණා. දාසරේ නත්තල මටයි මගේ මහත්තයාට හරිම විශේෂයි. මොකද අපි දෙන්නගේ අලුත් ආරම්භයක් තියෙන නත්තලක්. මොකද දන්නවද? ජපානයේ අපි අලුතෙන් ගේ ගත්තට පස්සේ මේ සමරන්නේ අපේ පළවෙනි අලුත් නත්තල. ඔයාලට පුංචි කතාවක් කියන්න. ගොඩක් වෙලාවට අපි හැමෝම දන්න ආකර්ෂණ නීතිය වේ වගේ වෙන්නත් පුළුවන්. අපිට නිතරම කියනවානේ අපි ධනාත්මකව හිතනකොට අපි ආස කරන දේවල් නිතර හිතනකොට ඒ දේවල් ඇත්ත වෙනවා කියලා. ඉතින් දැන් මම මේ කියන්න යන්නේ මගේ ඒ සැබෑ වුණ ඇත්ත කතාවක්. අවුරුද්දේ නත්තලට මට ඕන වුණා මගේම කියලා අපේම කියලා ලස්සන ගෙදරක් අරගෙන ක්‍රිස්මස් ට්‍රී එකක් ඒකේ තියලා සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මම ඒ ගැන නිතර හිතන්න ගත්තා. ඒ ගැන විෂුවලයිස් කරන්න ගත්තා. ඉතින් නිකන් ඉන්නකොටත් මම නිතරම ඒ ගැන තමයි හිතුවේ. මට ඕනනේ ගිය අවුරුද්දේ ක්‍රිස්මස් එකට මං ආස කරන හීනේ සැබෑ කරගන්නයි. ඉතින් ඒ කිව්වත් වගේම මට ඒ දේ කරන්න පුළුවන් වුණා. මොකද අපි එතකොටත් ගියක් සිලෙක්ට් කරලා අරගන්න ඔන්න මෙන්න තමයි හිටියේ. නමුත් යම්කිසි හේතුවක් නිසා අපිට ඒ ගත්ත ගෙදර කැන්සල් කරන්න සිද්ධ වුණා. මොකද ඒ ගෙදර පිහිටීමේ ප්‍රශ්නයක් නිසා. ඉතින් ඔය විදිහට ගිය අවුරුද්දේ මගේ ඩ්‍රීම් එක නම් මට සැබෑ කරගන්න බැරි වුණා. මට දුක හිතුණා. ඒ වුණාට මම මගේ බලාපොරොත්තු අතෑරියේ නැහැ. දා දේවල් ඒ විදිහට කරගෙන ගියා. නමුත් මගේ ඩ්‍රීම් එක ගැන මම නිතරම සිහින මැව්වා. එක්කම තමයි දවසක් මට දැන් මම මේ අරගෙන ඉන්න ගෙදර මට ගෙවල් විකුණන වෙබ්සයිට් එකකින් සජෙස්ට් වුණා. මමයි මගේ මහත්තයයි නිකමට වගේ තමයි මේ ගේ බලන්න ආවේ. ඉතින් අපි ගන්න කියලා අදහසක් තිබ්බේ නැහැ. මොකද මගේ මහත්තයා එතකොට ලංකාවට ගිහිල්ලත් තමයි හිටියේ. එයා ලංකාවට ගිහිල්ලා ආව දවසේම තමයි අපි මේ ගේ බලන්න ආවේ. වදාවත් නැතුව අපේ අයියලත් අපිත් එක්ක ආවා. මගේ අයියලත් මේ ගේ බලන්න ආවේ මොකද මේ ගෙදරට අලුත් ගයක් තවත් එහා පැත්තේ ගයක් විකුණන්න තිබිච්ච නිසා. ඒගොල්ලන්ටම ඕන වුණේ එක ළඟ ගෙවල් අරගෙන පදිංචියට යන්නයි. නමුත් අයියලාගේ පුතාගේ ස්කූල් එකට ළඟ ගයක් හොයන නිසා අයියලාට එහා ගෙදර නම් සෙට් උනේ නැහැ. මට මේ ගෙදරට ආපු ගමන්ම වගේ මට දැනුණා පුදුමාකාර දෙයක්. ඒ තමයි මේ ගේ මට මගේම කියලා හිතුණා. ඉතින් මේ හැමදේම වුණේ පෙබරවාරි මාසේ. සාමාන්‍යයෙන් ජපානයේ ගයක් ගන්න කලින් එකපාරටම බලලා තීරණය කළේ නැහැ. අපි කීප වතාවක්ම ගේ ඇතුළට ඇවිල්ලා බැලුවා. ගේ වටපිටාව ගැන හොයලා බැලුවා, ස්ටේෂන් ගැන, වටේ පිටාව තියෙන shopping malls ගැන, ඒ වගේම shops ගැන හැම දෙයක්ම හොයලා බලනකොට අපි දැන් මේ ගත්ත ගෙදර හැම දෙයක්ම 100%යි. ඉතින්
මම කතාවේදී පටන් ගත්තේ වෙන දෙයක් වුණාට ඔයගොල්ලන්ට විස්තර කිව්වේ මං ගෙදර ගත්ත දේ ගැනනේ. ඔන්න බලන්න මගේ ඩ්‍රීම් එක සැබෑ වෙච්ච හැටි. ඊට පස්සේ අපි ගේ සිලෙක්ට් කරාට පස්සේ අපි තුන්වෙනි සැරේ ගේ බලන්න ආවා. එනකොට අපේ ගෙදරට සෝෆා, එතකොට ඩයිනින් ටේබල් හැම දෙයක්ම කම්ප්ලීට් කරලා තමයි තිබ්බේ. අපේ ගෙදර වාසනාවට අපිට කිසි දෙයක් ගන්න ඕන වුණේ නැහැ. ලින් ගිය අවුරුද්දේ මම ගොඩක් දුක් වුණා. මම ගන්න ගියපු ගේ මට ගන්න බැරි වෙච්ච එක ගැනයි, ක්‍රිස්මස් එකට මං ආස කරපු දේ සෙලිබ්‍රේට් කරන්න බැරි වෙච්ච එක ගැනයි. නාට මට ඊටත් වඩා හොඳ ගියක් බඩුත් එක්කම හම්බ වුණා. තරක් නෙමෙයි අපේ ලිවිං රූම් එකට වෙනමම AC එකක්කුත් හයි කරලා තිබ්බා. ඒක තමයි ගෙදර තියෙන ලොකුම AC එක. එතනදී පුංචි දෙයක් ඔයාලට කියන්න. අපිට දෙයක් නොලැබෙන්නේ ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න ඕන නිසායි. ඊට පස්සේ මගේ ඩ්‍රීම් එක සැබෑ වෙන දවස. මං ඔයාලට මුලින් පටන් ගද්දි කිව්වනේ මගේ ආසම ඩ්‍රීම් එකක් තිබ්බා. අලුතින් ගෙයක් අරගෙන ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් තියලා ක්‍රිස්මස් සමරන්න කියලා. ඒක අද දවසේ සැබෑ වෙනවා. මේක සැබෑ වෙන්න ගොඩක් කල් ගියා තමයි. ඒ වුණාට මම ආස කරන ඩ්‍රීම් එක ගොඩක් හොඳට මම හිතුවටත් වඩා හොඳට සැබෑ වුණා. මගේ ජීවිතේ ගොඩාක් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහටත් මම ඔයාලත් එක්ක මේ වගේ දේවල් බෙදා ගන්න බොහොම ආසාවෙන් ඉන්නේ. තවත් පුංචි දෙයක් කියන්නම්. ඒක නම් මට මිරකල් එකක් වගේ. මායි මගේ මහත්තයා කසාද බැන්දේ මාර්තු මාසේ 3 වෙනිදා. අපේ එන්ගේජ්මන්ට් එක ඒ දවසේ තිබ්බේ. ඉතින් අපේ අලුත් ගෙදරට එන්න ඕන දවසක් තිබ්බා. ඒ දවස අපිට සිලෙක්ට් කරන්නත් පුළුවන්. නමුත් යම්කිසි හේතුවක් නිසා අපිට ඒ දවස අපේ ගත්ත තැන් වලින් අපේ කම්පැනිස් වලින් එයාලා රෙකමන්ඩ් කරපු දවසක් තමයි අපිට ගන්න සිද්ධ වුණේ. ඉතින් එයාලා අපිට කිව්වේ මාර්තු මාසේ 3 වෙනිදා තමයි ගේ යතුරු බාර දෙන්නේ කියලා. මට මාරම පුදුම හිතුණා. මොකද මායි මගේ මහත්තයා කසාද බැන්දෙත් මාර්තු මාසේ 3 වෙනිදා. ඉතින් අපේ අලුත් ගෙදර යතුරු අපේ අතට හම්බෙන්නේ අපි මුලින්ම අඩිය තියෙන දවසත් මාර්තු 3 වෙනිදා දවස. මට මේ දවස හරිම විශේෂයි. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ මිරකල් එකක් මට සිද්ධ වෙයි කියලා. ඒක මට අදටත් හිතා ගන්න බැරි දෙයක්. මට හිතෙන්නෙම ඒක ගොඩක් වාසනාවන්ත දෙයක් කියලායි. කිසි දෙයක් ප්ලෑන් කරලා නෙමෙයි මේ දේවල් උනේ. අපේ ගෙදර හදන කම්පැනි එකකින් බැංක්ස් වලින් හැමෝම කම්ප්ලීට් කරලා දෙන දවස් තමයි මාර්තු 3 වෙනි දවස. මට හිතුනේ ඒක අපේ දෙවියන්ගේ ආශිර්වාදය කියලායි. ඔය වගේ දේවල් මට හිතෙන්නේ මිරකල් විදිහටයි. අපි කිසි දෙයක් ප්ලෑන් කරලා නෙමෙයි මේ වගේ දේවල් උනේ. ඉතින් ඇත්තම කිව්වොත් මම විශ්වාස කරනවා අපි දෙයක් විෂුවලයිස් කරනකොට ඒක අපි නිතර නිතර හිතනකොට අපිට ඒක ආකර්ෂණය වෙනවා කියන එක. වගේම තමයි මට මේ වෙනකන් ලැබිච්ච හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙනවා. ගේ කතාව කොටසක් මේ විදිහට ඉවරයි. ඉතින් නැවත අපි යමු ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් බලන්න. මේ තියෙන්නේ මම දැක්ක ලස්සන ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ටික. සාමාන්‍යයෙන් නිතරම වගේ දකින්න නොලැබෙන ඩෙකෝස් වගේක් මම මෙතනදී දැක්කා. අපි ක්‍රිස්මස් ට්‍රී එකේ හැන් කරන මේ වගේ ලස්සන බෝල්ස්, ඒ වගේම වෙනමම තීම් එකකට ඩෙකොරේට් කරන ලස්සන බෝල්ස් ගොඩාක් මෙතන තිබ්බා. මේ දවස්වල ක්‍රිස්මස් වල මම දැක්ක දෙයක් තමයි ක්‍රිස්මස් ට්‍රීස්. එතකොට ගොඩක් ඩිසයිනිස් වගේ බෝ කියන තීම් එකට යනවා. මගේ තීම් එක නම් මේ සැරේ සිම්පල් ඇස්ටික් ලුක් එකක් තමයි. ඒ වගේම අපේ ක්‍රිස්මස් ට්‍රී එකට මම මේ සැරේ රෙඩ් කලර් යූස් කරන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා. මේ ප්ලේස් එක දැක්කහම නම් මට මතක් වුණේ මාවම තමයි. මොකද මම රෝස පාටට ගොඩක් කැමති කෙනෙක්නේ. ඔයාලට මේ බ්ලොග් එකේදී මේ ෂොප් එකේ ඉස්සරහට දකින්න පුළුවන් ලස්සන බඩු ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි පින්ක් රූම් වලට ආසායට පින්ක් රූම් එකේ තියාගන්න ඕන බඩු හැමදේම මේ ෂොප් එකේ තිබ්බා. ඉතින් රෝස පාටට ආස අපි උයන්න කැමති රෝස පාට බඩු වලනේ. ඉතින් ඒ වගේ බඩුත් මේකප් බෙඩ්ස් හැමදේම වගේ මේ ෂොප් එකේ තිබ්බා. සර මාත් ආසාවෙන් හිටියේ පින්ක් ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකොරේට් කරන්න. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක්. දැන් ඉතින් මම මැරි කරලානේ. ඉතින් මගේ රෝස පාට ලෝකේ දැන් ගොඩක් දුරට අඩු වෙලා තමයි තියෙන්නේ. ඒ වුණාට මම ආස කරන විදිහට මේ දේවල් රෝස පාටින් කරන්න නම් අමතක කරන්නේ නැහැ. මෙතන තියෙන මේකප් බ්‍රෂස් දාලා තියෙන හෝල්ඩර් එක නම් මම ෂීන් එකෙන් ගත්තා.
නැසකට තියෙන්නේ මේ හෝල්ඩර් එකේ සුදු පාට පර්ල්ස් ගොඩක් තියෙන එකයි. මේ ෂොප් එකේ තිබ්බ තවත් දෙයක්. ඒ තමයි ක්‍රිස්මස් එකට අපි සාමාන්‍යයෙන් ගිෆ්ට්ස් දෙනවනේ. අපි කැමති අයට, අපි ආස කරන අයට, අපි ළඟින් ඉන්න අයට දෙන්න ඕන ලස්සන ගිෆ්ට් මේ විදිහට තිබ්බා. ජපානයේ සාමාන්‍යයෙන් සීත කාලෙට හෑන්ඩ් ක්‍රීම් ගොඩක් යූස් වෙනවා. ඉතින් මේ තියෙන්නේ හෑන්ඩ් ක්‍රීම් වර්ග දාලා එක වර්ග වලින් හදපු ලස්සන ගිෆ්ට් බොක්සස්. ඇතුලේ තියෙනව විතරක් නෙමෙයි, ඒවා ඩෙකොරේට් කරලා තියෙන ෂේප් එක, ඒ වගේම මේ බොක්සස් එහෙම හරිම ලස්සනයි. එතන තියෙන මේ සෙට් එකට තමයි මගේ හිත ගොඩක්ම ගියේ. ඒ වෙල bath and body gift box එකක්. ඒක නම් හරිම ලස්සනයි. අන්නකෝ එකේ පැකේජින් මාරම ලස්සනයි. දෙන කෙනාට යූස් කරනවට වැඩිය දැක්කහම හිතට සතුට දැනෙනවා. මං කලින් කිව්වා වගේ අපේ රෝස පාට කිචන් එකට ඕන කරන බඩුවත් මේ විදිහට දාලා තිබ්බා. කලින් හිටපු අපාර්ට් එකේ නම් මගේ රෝස පාට කිචන් එකක් තිබ්බා. ඒ වුණාට මේ සැරේ නම් මගේ කිචන් එකේ තීම් එක වෙනස්. බලන්නකෝ ඉතින් මේවා දැක්කහම ගන්න නොහිතෙන්නේ කාටද කියලා. මට නම් පුදුම ආසාවක් තමයි හිතුනේ. මෙතනදී මගේ හිත ගොඩාක් ගියේ මෙන්න මේ පින්ක් රූම් එකටයි. පේනවා නේද ලස්සන? ඒකේ මිරර් එකට තමයි මං ගොඩක්ම ආස හිතුනේ. මිරර් එක විතරක් නම් ටිකක් විතර ප්‍රයිසි වුණා. බලන්නකෝ ඒකේ බෙඩ් එකේ ලස්සන, ඒ වගේම ෆිලෝ කේසස් හැම දෙයක්ම හරිම ලස්සනයි කම්ප්ලීට්. ෂොප් එකේ නම් මේ දේවල් ටිකක් විතර ගණන් වුණා. ඒ වුණාට ෂීන් එකේ ඒවා නම් මේ වගේ දේවල් ලාභෙට ගන්න පුළුවන්. මට මගේ මහත්තයාට shopping කරලා ටිකක් විතර මහන්සි නිසා මායි මගේ මහත්තයයි ගියා chocolate drink එකක් ගන්න. ජපානයේ ගොඩක් ජනප්‍රිය මේ chocolate drink එක ගොඩීවා මම නිතරම වගේ shopping කරනකොට බොනවා. ඉතින් ඔය විදිහට අපේ එක දවසක shopping trip එක ඉවරයි. ඉතින් තවත් අලුත් දවසක්. මේ දවස්වල නම් සරත් කාලේ නිසා වටපිටාව හරිම ලස්සනයි. ඉතින් අපේ ගෙදර පිටිපස්සේ garden එක. ක්‍රිස්මස් එකට අපේ ගෙදර ඩෝ එක ලස්සන ඩෙකොරේට් කරන්න මෙන්න මේ වගේ ක්‍රිස්මස් රින් එකක් අපි ගත්තා. මේ ක්‍රිස්මස් රින් එක නම් මගේ මහත්තයාගේ අයිඩියා එකක්. එයා තමයි කිව්වේ ගෙදරට මේ වගේ එකක් හැං කරපුවාම ලස්සනයි කියලා. ටෝනා උනේ එළියෙන් ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා ඩෙකොරේට් කරන්නයි. නමුත් මේ වගේ පුංචි දෙයකින් ඒකට වඩා ලස්සන සිම්පල් ලුක් එකක් එනවා. අද දවස තමයි අපේ ක්‍රිස්මස් ට්‍රී එක අපි ගන්න දවස. සරත් කාලෙට ජපානයේ හරිම ලස්සනයිනේ. ඉතින් දැන් මේ අපි ඇවිදින්න ආවේ අපේ ගෙදර වටේට ලස්සනට මේ ගස් කහපාට වෙලා තිනවා බලන්නයි. මේ දවස්වල හැමතැනම කොළ කහපාටයි, කොළ හැලිලා කොළ රතු පාටයි. කියන්න බැරි තරම් හරිම ලස්සනයි. වටපිටාවත් බලලා අපි දැන් මේ ආයෙ ඇවිල්ලා ඉන්නේ අපේ ගෙදරට අලුත් ක්‍රිස්මස් ට්‍රී එකක් ගන්නයි. ඔයාලා දන්නවනේ මම 3 coin shop එකේ ලොකු ෆෑන් කෙනෙක් කියලා. ඉතින් ඔය අතරතුරේදී මම ගියා 3 coin shop එකට. ඒ කියන්නේ yen 300 shop එකට. මේ තියෙන්නේ ක්‍රිස්මස් කාලෙට මේ 3 coin shop එකේ Black Friday hauls දාලා තියෙන විදිහයි. ඔක්කොම ක්‍රිස්මස් කාලෙට සීත කාලට අඳින දේවල් වලින් ටෙඩි බියර්ස්ලන්ගෙන් පිළිලා තමයි තිබ්බේ. ඉතින් ඔය අතරතුරේදී මම ආස කරන චූටි දේවලුත් ගන්න අමතක කළේ නැහැ. ඔයාලා දන්නවනේ මම පේන්ට් කරන්න ආසයි කියලා. ඉතින් පේන්ට් බ්‍රෂස් තියාගන්න පුළුවන් හෝල්ඩර් එකක් විදියට තමයි මගේ ඔය අතේ තියෙන චූටි කොමඩු කෑල්ල ගත්තේ. ඒක සාමාන්‍යයෙන් යූස් කරන්නේ මේගොල්ලෝ බත් කනකොට හෂි තියෙනවනේ ඒක තියන්නයි. ක්‍රිස්මස් ට්‍රී හොයලා අපි අන්තිමටම ගියේ නිතොරියකට. ඔයාලා මගේ ලොග්ස් බලන කෙනෙක් නම් දන්නවා නිතොරි කියන්නේ මොකක්ද කියලා. අපි ෆයිනලි නිතොරියකට ගියාපුවාම තමයි දැක්කේ හරිම ලස්සන ක්‍රිස්මස් ට්‍රීස්, ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් එහෙම දාලා තියෙනවා. මේ දවස්වල ක්‍රිස්මස් ට්‍රීස් ගොඩක් කට්ටිය අරගෙන නිසා ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලට එහෙම සෑහෙන වට්ටම් දාලා තිබ්බා. මෙතන තියෙන ඩෙකොරේෂන්ස් ට්‍රීස් දැක්කහම මට නම් ආස හිතුණා මෙතනින්ම අපේ ගෙදර ක්‍රිස්මස් ට්‍රී එකත් ගන්න. මං ගොඩක් නිතොරිය එකේ බඩු වලට හරිම ආසයි. අපේ ගෙදරට බඩු ගන්නේ ගොඩාක් හරියක්ම මං නිතොරිය එකෙන්. මේ ඔයාලට පේනවා ඇති නිතොරිය එකේ දාලා තියෙන හරිම ලස්සන ක්‍රිස්මස් ට්‍රී ටික.
මෙතනදී මම දැක්ක තවත් විශේෂ දෙයක් තමයි හැම ක්‍රිස්මස් ට්‍රී එකක්ම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා වගේම ඒවත් එක්කම මේගොල්ලෝ විකුණනවා. එතන දාලා තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී එකේ ප්‍රයිස් එක විතරයි. ඒ වගේම ඒවල උස අනුව, ඒවල හැඩය අනුව, ෂේප් එක අනුවත් ගාණ වෙනස් වෙනවා. මෙතන තියෙන ක්‍රිස්මස් ට්‍රී ඔක්කොම වගේ හරිම ලස්සනයි. ඉතින් අපිට ඕන කරලා තිබේ ටිකක් විතර වයිඩ් උස ක්‍රිස්මස් ට්‍රී එකක්. ඉතින් අපිට හිතුණා මෙතන තියෙන ක්‍රිස්මස් ට්‍රී වලින් එකක් ගත්තොත් හොඳයි කියලා. තියෙන ප්‍රශ්නේ තමයි මේ තියෙන ඒ වලින් කෝකද අපි ගන්නෙ කියලා. නකරලා අපි දෙන්නම තීරණය කරා සෙන්ටිමීටර් 180ක් උස ටිකක් විතර පළල ක්‍රිස්මස් ට්‍රී එකක් තෝරගන්න. දැන් මේ ඔයාලා දකින්නේ අපි තෝරගත්ත ක්‍රිස්මස් ට්‍රී එක තමයි. මම දැන් ඔය ගන්න හදන ක්‍රිස්මස් ට්‍රී එක උඩින් තියලා තියෙන්නේ අපි ගත්ත ක්‍රිස්මස් ට්‍රී එකේ ඩිස්ප්ලේ ට්‍රී එක. ඒ වගේම තමයි අපි සිලෙක්ට් කරපු ක්‍රිස්මස් ට්‍රී එකේ බල්බ් ඒ ට්‍රී එකේම තමයි තිබ්බේ. පේනව නේද මගේ මුණේ තියෙන සතුට? ගිය අවුරුද්දේ හීනමවපු හීනේ මේ විදිහට සැබෑ වෙනකොට දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. වගේම ක්‍රිස්මස් ට්‍රී එකේ මුලට දාන ලස්සන මැට් එකකුත් මම ගත්තා. මේ බලන්නේ අනිත් ක්‍රිස්මස් ට්‍රී ඩෙකොරේට් කරලා තියෙන්නේ කොහොමද කියලා සහ ඒවල ඩෙකොරේෂන් අයිටම් මොනවද කියලා. මෙතන තියෙන ක්‍රිස්මස් ට්‍රීස් එතකොට ඒවයි ඩෙකොරේෂන්ස් දකිනකොට මට තෝරගන්නේ කෝකද කියලා හිතාගන්න බැරුව තමයි හිටියේ. මම ආසම කරන පින්ක් තීම් එකට ලස්සන ඩෙකොරේෂන්ස් සෙට් එකක්ම තිබ්බා. ඒ වුණාට අපේ මේ සැරේ තීම් එක ඇස්තටික් නිසා white and gold තමයි අපි සිලෙක්ට් කරගන්න හිතුවේ. අන්තිමේදී කල්පනා කරලා අපි මෙන්න මේ 35 items තියෙන box එක තමයි තෝරගත්තේ. ඒ අතරතුරේදී තව ඒවත් තිබ්බා. ඒ දේවල් බැලුවට අපේ තීම් එකට මැච් වුණේ නැහැ. ඒකේ අගට දාන ලස්සන මැට් එකකුයි අපි ආස කරන ඩෙකොරේෂන්ස් ඔක්කොම අරගෙන දැන් මේ අපි ලෑස්ති වෙන්නේ ගෙදර අරගෙන යන්නයි. ඒ තියෙන ඉතරියකින් ඩිස්ප්ලේ කරලා තියෙන කිචන් එකේ කැමරද ලිවිං රූම් එකක ක්‍රිස්මස් අයිටම්ස්. ඔන්න අපි ආසාවෙන් හිටපු ක්‍රිස්මස් ට්‍රී එක අපි ළඟම තිබිච්ච shopping mall එකක නිතොරියකින් අපිට ගන්න පුළුවන් වුණා. දැන් තියෙන්නේ ගෙදර අරන් ගිහලා ලස්සන ඩෙකොරේට් කරන්න තමයි. තව දෙයක්. අපි ක්‍රිස්තියානි නෙමෙයි. අපි බුද්ධාගමේ. ඒ වුණාට මගේ අම්මා කැතලික්. ඉතින් පුංචි කාලෙදී අපේ අම්මා මාවත් එක්කගෙන ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ තියෙන මීගමේ නිසා හැම අවුරුද්දෙම වගේ ක්‍රිස්මස් කාලෙට අපි මීගම යනවා. ඉතින් මම බුද්ධාගමේ වුණාට මටත් ක්‍රිස්මස් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි ගියා ඩයිස් එකට. අපිට ඕන වෙලා තිබ්බා ස්ටාර් එකක් ගන්න. හැබැයි අපි හොයපු ස්ටාර් එක නම් ඩයිස් එකේ තිබ්බේ නැහැ. ඉතින් මේ සැරේ ගත්ත ක්‍රිස්මස් ට්‍රී එක අපිට හැම අවුරුද්දකම පාවිච්චි කරන්න පුළුවන් හින්දා ටිකක් විතර හොඳ එකක් අපි ගත්තා. ඔන්න අද තමයි ක්‍රිස්මස් ඩේ අන්තිම දවස. අපි ආසාවෙන් බලන් හිටපු දවස. ඒ වගේම තමයි මං අවුරුද්දක් තිස්සේ මවපු හීනේ සැබෑ වෙන දවස. මං ඔයාලට මුලදිම කිව්වනේ මං ආසාවෙන් හිටියා අලුතෙන් ගයක් අරගෙන ඒ ගෙදර ලස්සනට ක්‍රිස්මස් ට්‍රී එකක් හිටවලා සෙලිබ්‍රේට් කරන්න ආසයි කියලා. ඔන්න ඒ ඩ්‍රීම් එක අද සැබෑ වෙනවා. දැන් මේ ලෑස්ති වෙන්නේ අපි නිතොරියකින් ගත්ත අපේ ක්‍රිස්මස් ට්‍රී එක අන්බොක්සිං කරලා ඒක සෙටප් කරන්නයි. පුංචි කාලේ ඉඳන් අපි හැමෝම ආසයි ක්‍රිස්මස් කාලෙට ගෙදර ක්‍රිස්මස් ට්‍රී එකක් හදන්න. ඉතින් ඒ ආසාවම මටයි මගේ මහත්තයාටත් ඒ විදිහටම තිබ්බා. මට මේ සැරේ නත්තල සෑහෙන්න විශේෂයි. ඉතින් මම මේ සැරේ vlog එක දැම්මෙත් මට කවදාරි දවසක මේ vlog එක බලනකොට මතක් වෙයි කියලා හිතුන නිසායි. මේ vlog එකේ මම ක්‍රිස්මස් shopping ඔක්කොම එකට එකතු කරලා දැම්මේ මට මේ vlog එක එච්චරට විශේෂ නිසායි. මම YouTube එකේ දාන vlogs මට වෙලාවකට මගේ දිනපොතක් වගේ වෙනවා. ඉතින් මගේ ජීවිතේ මම විඳින දේවල් මට දැනෙන හැඟීම් මම ඉගෙනගත්තු දේවල් කියන ගමන් හැමෝම එක්ක ඒ දේවල් ෂෙයා කරගන්න ගමන් ඒ දේවල් අප්ලෝඩ් කරනවා. කාලයත් එක්ක
අපේ මේ විශේෂ දවස් මේ විදිහට අමතක වෙලා යන්නේ නැතුව දවසක අපිට කොහේ ගියත් කොතනක හිටියත් බලන්න පුළුවන් වෙන්න, තවත් කෙනෙකුටත් ඒ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන් වෙන නිසා මට හරිම සතුටුයි. නත්තලට ක්‍රිස්මස් ට්‍රී එක විතරක් නෙමෙයි, අපි ආදරය කරන අපේ නෑදෑයෝ, අපේ ෆැමිලි එකේ අය හැමෝම මගේ එකට ඉන්නවා නම් තවත් නත්තල සුන්දරයි. මේ සැරේ නත්තලට මගේ අම්මයි තාත්තයි මගේ මහත්තයාගේ ෆැමිලි එකේ අය ළඟ නැති වුණාට මම ප්‍රාර්ථනා කරනවා ළඟදීම දවසක එයාලත් එක්කම අපේ නත්තල සමරන්න ලැබේවි කියලා. ඉතින් මම විතරක් නෙමෙයි මේක බලන ඔයාලත් නත්තලට මේ වගේ දේවල් කරන්න හරිම ආසයි කියලා මම දන්නවා. ඉතින් අපේ ගෙදරට වැඩිය ඔයාලගේ ගෙවල් වලත් නත්තල් ගස් මීට වැඩිය සුන්දර ඇති කියලා මම හිතනවා. අද මං ඔයාලත් එක්ක මගේ ජීවිතේ මම ආසාවෙන් හිටපු ලස්සන ඩ්‍රීම් එකක් ඉෂ්ට කරගන්න පුළුවන් වුණ එක ගැනයි, ඉෂ්ට කරගත්ත විදිය ගැනයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. අපි හැම වෙලේම ධනාත්මකව හිතන තරමට අපිට මේ දේවල් ආකර්ෂණීය වෙනවා. ඕනම දෙයක් කරන්න කලින් අපි මේ දේ ගැන ධනාත්මකව හිතන එක ගොඩක් වැදගත් වෙනවා. ගත්ත ක්‍රිස්මස් ට්‍රී එක කොටස් 3කට වෙන් වෙලා තමයි තිබ්බේ. ඒ දෙක සෙටප් කරලා ඉවර වෙලා ඒකේ තියෙන ලස්සන කොළ දිග ඇරලා ගත්තාම තමයි තවත් ට්‍රී එක ගොඩක් දුරට වයිට් වෙලා පේන්න ගත්තේ. ඊළඟට ලෑස්ති වෙන්නේ ඒක යටට දාන ඕන මැට් එක සෙටප් කරන්නයි. ඒකෙන් තවත් මේ ට්‍රී එක හිම උඩ තියනවා වගේ ලුක් එකක් පේනවා. ස්නෝ නිසා තමයි මම වයිට් මැට් එකක් තෝරාගත්තේ. දැන් ලෑස්ති වෙන්නේ ගත්ත ඩෙකොරේට් අයිටම්ස් වලින් මගේ ක්‍රිස්මස් ට්‍රී එක තවත් ලස්සන කරගන්න. අපි හිතුවට වැඩිය ගොඩක් ඩෙකොරේට් අයිටම්ස් මේ බොක්ස් එකේ තිබ්බා. ඒ වගේම හරිම ලස්සනයි. අපි තෝරගත්තේ white and gold color. දැන් මේ ලෑස්ති වෙන්නේ මමයි මගේ මහත්තයයි ක්‍රිස්මස් ට්‍රී එක පේන හරිය ලස්සනට ඩෙකොරේට් කරගන්න. ඔන්න දැන් ගොඩක් දුරට අපේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරලා ඉවරයි. ඒ වගේම ක්‍රිස්මස් ස්ටාර් එකක්, ලස්සන බෝල්ස්, මල් ළඟ තව තිබිච්ච ඩෙකොරේෂන්ස් ඔක්කොම දාලා දැන් ඩෙකොරේට් කරා. දැන් තියෙන්නේ ක්‍රිස්මස් ලයිට් ඔන් කරන්න තමයි. කියන්නේ අපේ චූටි සිම්පල් ක්‍රිස්මස් ට්‍රී එක. දැන් මේ ලෑස්ති වෙන්නේ අපිට අපේ අයියාගේ නෝනාගෙන් හම්බෙච්ච ලස්සන ක්‍රිස්මස් කැලෙන්ඩර් එක අන්බොක්ස් කරන්න. ඩිසෙම්බර් 1 වෙනිදා තමයි අපි ක්‍රිස්මස් ට්‍රී එක හැදුවේ. ඒ වගේම ක්‍රිස්මස් කැලෙන්ඩර් එකත් ඕපන් කරන්නේ 1 වෙනිදා ඉඳන්. මේක ඩිසෙම්බර් 1 වෙනිදා ඉඳන් 24 වෙනිදා වෙනකම් දවසින් දවස ඕපන් කරලා ඒක ඇතුලේ තියෙන චොක්ලට්ස් එළියට අරගෙන කන්න පුළුවන්. මේක අපිට හම්බෙච්ච ලස්සන ප්‍රසන්ට් එකක්. සයිකච්ඡාන් තමයි අපිට දුන්නේ. ඒ කියන්නේ අපේ අයියාගේ නෝනා. thank you සයිකච්ඡාන්. ඔයාලා හැමෝටම සුබම නත්තලක් කියලා ප්‍රාර්ථනා කරන අතරතුර මේ විදිහට අපේ ලස්සන නත්තල් vlog එක මේ විදිහට ඉවර වෙනවා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් ළඟදීම හම්බ වෙමු. ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.